ආදරේ යාළුවනේ ඉතින් ඔන්න අදත් ලස්සන තැනකට ආවා සුන්දර තැනක ජීවිතේ විඳින්න ඕගොල්ලන්ට ලස්සන දේවල් මන් දානවා බලන්න. ඉතින් බාලලා ඉවරලා ඕගොල්ලෝගේ අදහස් සුදාස් ලියන්න. ඉතින් මම අදත් ඇවිල්ලා ඉන්නේ මේ යන ගමන් මාර ලස්සන තැනක්. ඉතින් හිතා ගන්න බෑ අපි කොතනද අපි මොනවද දකින්නේ අපි මොනවද කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන වැවක් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වැව හරිම නිසලයි. ඔයාලට පේනවනේ ඉතින් කොච්චර ලස්සනද. ඉන්නේ වැව් සොරවුව උඩ නැගලා. ඉතින් මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවා ඇති මේ පේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට යට පේනවා ඇති මෙන්න මෙතන. මේ තියෙන්නේ මේකෙන් තමයි මේ පල්ලෙහා මේ පැත්තේ ඉඩම් වලට ඔයාලට පේන තියලා ඒ පැත්තට මේ වතුර දෙන්නේ. ඒ පැත්තේට වතුර දුන්නම මේ වැව්වේ මේ වැවෙන් වතුර දුන්නට පස්සේදී මෙන්න මේ කරාමෙන් තමයි ඇරලා ප්‍රමාණයට වතුර දෙන්නේ. ඉතින් වතුර දුන්නට පස්සේදී පල්ලෙහා තියෙන කුඹුරු. ඉතින් ගියාට පස්සේ වගා කරන ගොවිතැන් කරන මිනිස්සුන්ට බඩ කට වියත රැක ගන්න වතුර දෙන්නේ මෙන්න මේ සුන්දර ජලාශය. ඉතින් කොච්චර ලස්සනද බලන්න යාළුවනේ. ඒක ඕගොල්ලොන්ට ඇත්තටම මේවා දකින්න. ඔයාලට පේනවා ඇතිනේ. ඇත්තටම දැන් මෙහෙම බලනකොට ඔයාලට පේනවද මේක වැවක් කියලා තේරෙන්නේ නැහනේ. බලන්න හොඳට. වැවක් කියලා තේරෙන්නේ නැහැ. වැව එච්චර නිසල වෙලා. හරි නිහඬ වෙලා. ඉතින් ඒ වගේ තමයි හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේන්න මෙන්න ඔය වටේටම ලස්සනට. ඔන්න බලන්න. ඉතින් කොච්චර ලස්සනද නේද යාළුවනේ. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බුම් මම පරිසරයේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට දානවා බලන්න. ඒ වගේම හැමෝටම ආදරේ හැමෝටම ජයෙන් ජය වෙනුවට කමෙන්ට් එකක් දාන ලයික් එකක් දෙන්න අදහස් දෙන්න හරිම ආදරේ. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ජයෙන් ජය.